මధుර ඩික්සිස් ජුහි චාවලා රවීනා තණ්ඩන් එතකොට මනිෂා කොයිරාල දිව්‍යා එතකොට ශාරුක් ખાન සල්මන් ખાන්ලා ખાන් වැනි විශිෂ්ට රංගන ශිල්පීන් ලස්සන සිනමාවක් ලස්සන සංගීතයක් මැව්ව 90 දශකයේ එදා ඉන්දියාවේ එයාගේ අපේ ලංකාවේ නාමල්ලා කියලා කුමාර ශ්‍රීපත දෙනලා එතකොට අපේ ප්‍රින්ස් අයියලා ආත්මා ලියනගේ වැනි 90 කාලේ ආපු විශේෂයෙන් කුමාර ශ්‍රීපතින මහත්මයාගේ අය මැව්ව ඒ සුන්දර 90 දශකයේ ඔයගලන්ට මතක තියෙනවා නම් අන්න ඒ වගේ ලස්සන යුගයක් 90 දශකයේ වගේ ලස්සන සුව තියෙන ලස්සන සින්දු ඇහෙන ඒ වගේ යුගයක් ආයෙත් හදාගන්න ඕන නම් ඒ 90 දශකය කියන්නේ මොකක්ද කියන එක මනෝ විද්‍යානුකූලව පැහැදිලි කරලා තියෙන දාර්ශනික සුසාජී විසින් මෙහෙවන හදවත සලකන යුත්ත හදවතින් අපි පක්ෂය වෙනින් වාට 2029 ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලගේ දරුවන්ට ඒ සුන්දර 90 දශකයේ කියන එක මෙන්න මෙහෙමයි කියලා දීලා ඒ කාලේ අපි මෙන්න මෙහෙම හිටියේ මෙන්න මේ වගේ ලස්සන සුන්දර කාලයක් තමයි 90 දශකයේ කියන එක ඔයගලගේ දරුවන්ට කියලා දුන්නොත් එහෙම ඒ ළමයිට පුළුවන් ජීවිත කාලයෙන් හරියටම කිසිම රැකියාවක් කරන්න නැතුව අර 90 දශකයේ කාලේ තිබ්බ වගේ ලස්සන කලාවක් නිර්මාණය කරමින් ඒ කියන්නේ සින්දු ගීමින් නටමින් ගයමින් ක්‍රීඩා කරමින් තමන්ගේ ජීවිත කාලයේ තරුණ කාලයේ සම්පූර්ණ කාලය පුරාම කිසිම රැකියාවක් නොකර රජෙන් වැටුපක් ලබා ගන්න පුළුවන් විශ්‍රාම වැටුපක් සහිතව කවදාද වැඩට යනවා නම් දවස් 2ක් හෝ 3ක් විතරයි සතියකට වැඩට යන්න ඕනේ. ඒ වගේ ලස්සන කාලයක් හදාගන්න ඕනේ ක්‍රමවේදය සම්පූර්ණව අපි අවබෝධ කරලා තියෙනවා මේ වෙනකොට. ඒක අපි 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. ඔයගලන් හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරගත්තොත් එහෙම මතකනේ මම කලින් කිව්වා මధుරිලා කාජල්ලා ජුහීලා විශේෂයෙන් මధుෂා වගේ අය අනේ මధుෂා වගේ අය හිටිය කාලයක් හදා ගන්න ඕන නම් 2029 ජනාධිපතිවරණයේදී හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න. මම ෆිලොසොෆර් සොසයිටි මధుර ඩික්සිස් ජුහි චාවලා රවීනා තණ්ඩන් එතකොට මනිෂා කොයිරාල දිව්‍යා එතකොට ශාරුක් ખાන් සල්මන් ખાන්ලා ખાන් වැනි විශිෂ්ට රංගන ශිල්පීන් ලස්සන සිනමාවක් ලස්සන සංගීතයක් මැව්ව 90 දශකයේ එදා ඉන්දියාවේ එයාගේ අපේ ලංකාවේ නාමල්ලා කියලා කුමාර ශ්‍රීපත දෙනලා එතකොට අපේ ප්‍රින්ස් අයියලා ආත්මා ලියනගේ වැනි 90 කාලේ ආපු විශේෂයෙන් කුමාර ශ්‍රීපතින මහත්මයාගේ අය මැව්ව ඒ සුන්දර 90 දශකයේ ඔයගලන්ට මතක තියෙනවා නම් අන්න ඒ වගේ ලස්සන යුගයක් 90 දශකයේ වගේ ලස්සන සුව තියෙන ලස්සන සින්දු ඇහෙන ඒ වගේ යුගයක් ආයෙත් හදාගන්න ඕන නම් ඒ 90 දශකය කියන්නේ මොකක්ද කියන එක මනෝ විද්‍යානුකූලව පැහැදිලි කරලා තියෙන දාර්ශනික සුසාජී විසින් මෙහෙවන හදවත සලකන යුත්ත හදවතින් අපි පක්ෂය වෙනින් වාට 2029 ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලගේ දරුවන්ට ඒ සුන්දර 90 දශකයේ කියන එක මෙන්න මෙහෙමයි කියලා දීලා ඒ කාලේ අපි මෙන්න මෙහෙම හිටියේ මෙන්න මේ වගේ ලස්සන සුන්දර කාලයක් තමයි 90 දශකයේ කියන එක ඔයගලගේ දරුවන්ට කියලා දුන්නොත් එහෙම ඒ ළමයිට පුළුවන් ජීවිත කාලයෙන් හරියටම කිසිම රැකියාවක් කරන්න නැතුව අර 90 දශකයේ කාලේ තිබ්බ වගේ ලස්සන කලාවක් නිර්මාණය කරමින් ඒ කියන්නේ සින්දු ගීමින් නටමින් ගයමින් ක්‍රීඩා කරමින් තමන්ගේ ජීවිත කාලයේ තරුණ කාලයේ සම්පූර්ණ කාලය පුරාම කිසිම රැකියාවක් නොකර රජෙන් වැටුපක් ලබා ගන්න පුළුවන් විශ්‍රාම වැටුපක් සහිතව කවදාද වැඩට යනවා නම් දවස් 2ක් හෝ 3ක් විතරයි සතියකට වැඩට යන්න ඕනේ. ඒ වගේ ලස්සන කාලයක් හදාගන්න ඕනේ ක්‍රමවේදය සම්පූර්ණව අපි අවබෝධ කරලා තියෙනවා මේ වෙනකොට. ඒක අපි 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. ඔයගලන් හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරගත්තොත් එහෙම මතකනේ මම කලින් කිව්වා මధుරිලා කාජල්ලා ජුහීලා විශේෂයෙන් මధుෂා වගේ අය අනේ මధుෂා වගේ අය හිටිය කාලයක් හදා ගන්න ඕන නම් 2029 ජනාධිපතිවරණයේදී හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න. මම ෆිලොසොෆර් සොසයිටි